රුපියල් දහස් ගණන් නාස්ති කරන්න යන්න එපා. මේකද ලංකාවේ අඩුවටම ගන්න තියෙන හොඳම වයර්ලස් මයික් එක. ඉතින් අද අපි බලමු K8 වයර්ලස් මයික් එකේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා. Hello guys, කොහොමද ඔයාලට? ඕන ඉතින් අදත් අරගෙන ආවා අලුත් වීඩියෝ එකක්. ඉතින් Click2LK YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මම short video එකක් දාලා තියෙනවා K8 වයර්ලස් මයික් එක ගැන. ඉතින් ඒක ගැන full review එකක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඉතින් වීඩියෝ skip කරන්න නැතුව දිගටම බලන්න. ඒ වගේම අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell item එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ එකට. guys අපි ඉස්සෙල්ලාම බලමු මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා මේකේ receiver එක. ඉතින් ඒ වගේම තමයි අපිට ආයෙ හම්බ වෙනවා මේකේ mic එක. ඉතින් mic එක high quality mic එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ දැක්කට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි mic එකේ clip එක වගේම ඔක්කොම එතනින් සම්බන්ධ වෙලා තියෙන mic එකටම. ඉතින් ඒ වගේම තමයි මේක type C විදිහට තමයි charge කරන්න එන්නේ. ඉතින් මේකේ type C model එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතෙන් එහා පැත්තේ power button එක තියෙනවා. මේ button එක බොන් හිටන් පස්සේ මේ mic එක on වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් වට මෙතන light එකක් පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට ආයෙ හම්බ වෙනවා මේකේ OTG කැලක්. ඉතින් මේක Apple phone පාවිච්චි කරන්න පුළුවන් අයට තමයි මේක. ඉතින් OTG කැලක් හම්බ වෙනවා ඔයාලට මේක OTG port එක. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරලා iPhone පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක මේ සම්බන්ධ කරලා ඔයාලට මේ mic එක connect කරගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේක charge කරන්න සාමාන්‍ය data cable එකක් හම්බ වෙනවා. ඉතින් මේක ලොකු voltage නෑ. සාමාන්‍යයෙන් පොඩි data cable එකක්. ඉතින් ඔයාලට ඒක ඕනම type C data cable එකක් පාවිච්චි කරලා ඔයාලට මේක connect කරගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ box එකේ මොඩල් ටික හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකෙන් GSM jack කියන්න ඕනේ මේක මීටර් 20ක් දුරට මේක වැඩ ගන්නවා. ඉතින් මේ box එකේම ගහලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මීටර් 20ක් දුරට සාමාන්‍යයෙන් හොඳට mic එකේ අපිට sound එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ box එක ඇතුලේ තියෙන්නේ. ඉතින් guys අපි දැන් බලමු මේකේ sound එක test කරලා. ඉතින් ඔයාලට දැන් ඇහෙන්නේ මේ මගේ phone එකේ mic එකෙන් ඇහෙන sound එක. ඉතින් අපි මේක connect කරලා බලමු කොහොම sound එකක්ද ඇහෙන්නේ කියලා. ඉතින් guys දැන් ඔයාලට ඇහෙන්නේ මේ මගේ තියෙන mic එකෙන් ඇහෙන sound එක තමයි දැන් ඔයාලට ඇහෙන්නේ. ඉතින් K8 wireless mic එකෙන් ඇහෙන sound එක තමයි ඔයාලට දැන් මේ ඇහෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳ sound එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ sound එක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපි බලමු මේක කොච්චර දුරට support කරනවද කියලා. ඉතින් මේ box එකේ සඳහන් කරලා තියෙනවා මීටර 20ක් දුරට මේක support කරනවා කියලා. ඉතින් අපි ඇත්තටම බලමු මේක කොච්චර දුරට support කරනවද කියලා. ඉතින් guys ඔන්න අපි දැන් යන්න හදන්නේ. ඉතින් බලමු ගිහලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න මම දැන් මීටර 5ක් වගේ දුරට අවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහලා කොහොමද වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න මම දැන් යන්න හදන්නේ. බලමු පික්සල්ලා ගිහලා කොච්චර දුරට මේක ඇහෙනවද කියලා. ඉතින් guys මම හිතුවා තාමත් මේක ඇහෙනවද කියලා බලන්න. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි වැඩේ වුණේ. ඉතින් මම හිතනවා මේකේ mic එක සාමාන්‍යයෙන් content creators කෙනෙක්ට සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගන්න content creators කෙනෙක්ට මේ වගේ mic එකක් ගොඩක් වැදගත් වෙනවා කියලා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයාලට මේ mic එක අපේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් පහළ තියෙන WhatsApp නම්බරයට දැම්ම message එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් යනකම් අතර මම ඔයාලෙන් සමු ගන්නම්. ඔයාලට සුබ දවසක්. bye.